මම පොත් වගේක් ගත්තා. දැන් ටික දවසක් වෙනවා අරගෙන. මේ ඒ වුණාට තාම කියව ගන්න බැරි වුණා. පොඩි කොටසයි කියව ගන්න පුළුවන් වුණේ එක පොතක. ඉතින් මේ මම හිතුවා මේ මම අවුරුද්ද දැන් ඉතුරු මාස 6 ඉවර වෙන්න කලින් අනිවාර්යෙන් මේ පොත් ටික කියවන්න ඕනේ කියලා. මේ පොත් 4ක් තියෙනවා. මේ ඉතින් ඒ 4 අනිවාර්යෙන්ම කියව ගන්න ඕනේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්. ඔයාලා වැඩිපුරම කියවන්නේ මොන පොත්ද කියලාත් යටින් කමෙන්ට් එකක් දාන්න. මේ මොකද පොඩි වැඩක් තියෙනවා මගේ. මේ ඒ හින්දා මම විස්තර හොයන්නේ. මේ මම නම් ගොඩක් කියවන්නේ self help book. ඒවා කියවන්න ඇත්තටම ගොඩක් ආසයි ඉස්සරින්දම. මේ ඉතින් මම මේ සැරේ ගත්තේ ඒ පොත්ම තමයි ඔක්කොම. මේ ඉතින් ඒක කොහොමද මේ අවුරුද්ද අනිවාර්යෙන් කියව ගන්න ඕන. දැන් අරගෙනත් මාස 3-4ක් විතර වෙනවා. තාම එකක්වත් කියලා ඉවර නෑ මම. ඉතින් ඒක ලොකු අඩුවක් නේ. මේ ඇත්තටම මට වෙලාවක් තිබ්බේ නෑ පොත් කියවන්න. මේ ඒකයි ගොඩක් මුනේ. මේ දැන් මම හිතුවා මම YouTube එකේ නවල් කියවනවා. මේ ඒවා ආසාවෙන් කියවනවා අනිවාර්යෙන්. දවස ගානේ දානවනේ කොටස්. මේ ඒවා කොහොම හරි කියවනවා. ඉතින් මේ දැන් මම කල්පනා කරා යෝබල් වලින් ඉඳලා හරියන්නේ නැහැ නේ. මේ මම හිතුවා දැන් දවසකට මම අනිවාර්යෙන් මේ පොතේ මම මෙච්චරක් කියවනවා කියලා හිතා ගන්නවනේ. ඒ ගානේ කියවනකම් අර නවල් එක මම කියවන්නේ නැහැ කියලා මේ හිතාගත්තා. තරයේ හිතාගත්තා. එහෙම නැති වුණොත් මට අර කියවන්න වෙන්නේ නැහැ නේද? එතකොට අර කාසාවෙන්ම කියවන එකනේ. මේ ටික දවසක් යනකම් ඉතින් වුණාම ඒක අවුලන්නේ. මේ අපි බලමු ඉතින් ඒක හරියයිද දන්නේ. එතකොට මගේ මොලේ දන්නවනේ මම මේ පොත කිව්වොත් තමයි මට අර බලන්න වෙන්නේ කියලා. දැන් ඒකට බැරි වෙලා වගේ ඉන්නේ. මේ නවල් එක කියවන්න දැන් ඊයේ කොටස වුණා. අද කොටස මොකක් වෙලාද? එහෙමනේ හිතන්නේ. මේ ඉතින් එතකොට ඒක අනිවාර්යෙන් බලන්න ඕන හින්දා මේ පොතකින් අනිවාර්යෙන් එතකොට කියවන්න ඕන ප්‍රමාණය මම කියවන්න පෙළඹෙයි කියලා මම හිතනවා. මේ ඉතින් අපි බලමු මේ කොහොමද කරගන්නේ කියලා. ඔයාලා පාන් කන්න වැඩියෙන්ම කැමති මොනවත් එක්කද? කියලා කමෙන්ට් එකක් දාන්න. මේ මම අර මාසයි මේ එක පැත්තක ඇස්ට්‍රා ගාලා අනිත් පැත්තේ මේ ජෑම් ගාලා ගන්න. සීනි දාන්න නැතුව මේ එකමාර වරහයි. අනිවාර්යෙන්ම ඔයාලා try කරන්න බලන්න. try කරලා නැත්නම් ගොඩක් අය try කරලා ඉතින් මම දන්නවා. මේ හොඳ මේ එකමාර වරහයි. මෙන්න මේක තමයි තියෙන්නේ. මෙන්න මේ පොත් ටික තමයි මම ගත්තේ. ඔයාලා මට අනිවාර්යෙන් කියන්න ඔයාලා මේ පොත් කියවලා තියෙනවද? ඒවා රේට් කරන්න පුළුවන් කොහොමද කියලා කියන්නේ හොඳයිද කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අසාමාන්‍ය සිතක හැඩරුව මෙන්න මේ පොත. විශේෂයෙන් ලකියානි මම හිතනවා මම හරි කියලා ප්‍රොනවුන්ස් කරා. මේ පරිවර්තනය කරලා තියෙන ප්‍රදීප් කුමාර බාලසූරිය. මේ පොත ඔයාලා කියලා තියෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මේක සමාජ විද්‍යාව සහ සමාජය. මේක නම් මම ගත්තේ මගේ මේ ස්ටඩිස් වලට ඕන හින්දා. මේ ඒකත් කියවන්න ඕනේ. ඒකත් ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ඒකේ ඔත එල්.ඩී.
සරත් විතාරණ මහත්මයාගේ තමයි මේ පොත. අපි පළමු එකක් කියවලා අනිත් එක මෙන්න මේ පොත. ධනවත් පියා සහ දිලිඳු පියා. ඒක ලියලා තියෙන්නේ රොබර්ට් ටී කියෝසාකි with Sharon Nell Lecter කියලා තමයි තියෙන්නේ. මේ ප්‍රොනවුන්ස් කරා හරියට දන්නේ. මේ පරිවර්තනයේ ප්‍රදීප් කුමාර බාලසූරිය මහත්මයාගේ කියලා තමයි දාලා තියෙන්නේ මෙතන. මේකත් අර හිතන විදිය වෙනස් කරන්න වගේ එහෙම එකක් මම හිතන්නේ. මේක කියවපු අයත් ඇති අනිවාර්යෙන්. මේ බලලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ රේට් කරලා මේ පොත් ටික මේක නම් හැමෝම දන්නවනේ. මේක මම භාගයක් කියවලා තියෙන්නේ මෙතනට එනකම්. මේ ඒකෙත් තව කියවන්න තියෙනවා ටික. Atomic Habits මේක හැමෝම දන්නවනේ. ඒකේ සිංහල එක මම මේ අරන් තියෙන්නේ. මේ පොත් 4ක් තියෙනවනේ. මේ 4ෙන් කොයි පොතද වැඩියෙන්ම හොඳ? එක පොතකට රේට් කීයක් දෙන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ මම දන්නවා මේ පොත් 4ම ගොඩක් හොඳයි කියලා. මේ ඒ වුණාට අර කියවගෙන යද්දි මොන වගේද කියලා, මේ බෝරින්ද, අඟට යනකොට හොඳයිද, මොකක්ද කියලා එහෙම පොඩි කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලා කියවලා තියෙනවනේ මේ පොත. මේ මම මේක කියවලා ඉවරනාම ආයෙත් වීඩියෝ එකක් දාන්නම්. මේ අවුරුද්දේ අන්තිම වෙනකොට මම කියවුවා කියලා හොඳයිද කියලා මම දාන්නම් වීඩියෝ එකක්. මේ මම දැන් යන්න ඕනේ. මේ දැන් ඔයාලා මේ වගේ self help book මේ කියවලා තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මේ පොත් අර තව පොත් මොනවද ගන්න ඕනේ කියලා. එතකොට මට ඊළඟ පාරේ ඒ පොත් ගන්න පුළුවන්. මම මේ පොත් වලට ගොඩක් කැමතියි, self help book වලට. මේ ඒ හින්දා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අදට වීඩියෝ එක ඉවරයි. මේ පුංචි වීඩියෝ එකක් අරන් ආවේ මේ පොත් ගැන විස්තර අහගන්න ඕනේ හින්දා. මේ ඒකයි අනිත් එක මම වීඩියෝ එකක් දාපුවම අනිවාර්යෙන් මම හිතනවා මේ මම මේක කියවයි කියලා. මේ නැත්තම් මේ ඕක වෙන්නේ නැහැ කීයටවත්. මේ දැන් වීඩියෝ එකක් දාපුවම මම දැන් දන්නවනේ ඔයාලට කියලා තියෙනවා කියලා. එතකොට අනිවාර්යෙන් මම ඒක කරන්න පෙළඹෙනවා. ඉතින් ගොඩක් මේ හින්දා තමයි මම වීඩියෝ එකක් කරේ. මේ ඉතින් ඔයාලා මේ පොත් කියවලා තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. මේ ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මම බලාගෙන හිටියට. Thank you for watching. See you next time. Bye miracles.